හරි. අතර අපි විභවමානය සම්බන්ධ ප්‍රැක්ටිකල් දෙකම කතා කරා. 33යි 34යි ප්‍රැක්ටිකල් දෙක. එතකොට මේ දෙක බලලා එන්න ඒකේ කරපු විදිහ විතරයි අපි ඒ වෙලාවේදී සාකච්ඡා කරේ. දැන් මේ ප්‍රැක්ටිකල් එකේ එක එක උපකරණ වල වැදගත්කම් සහ ඇයි ඒවා භාවිතා වෙන්නේ ඒ සම්බන්ධව සම්පූර්ණ පුළුල් විශ්ලේෂණයක් කරන්නයි යන්නේ. හරි? එතකොට මේක අර දෙකටම පස්සේ බලන්න ඕන වීඩියෝ එකක්. මේක කලින් බලන්න එපා. මේක අන්තිමට බලන්න අරකට පස්සේ. හරි? හරි. එතකොට අපි පළවෙනිවම වැදගත් කරුණු විදියට බලමු. මේකේ ඇයි මේක වැදගත් වෙන්නේ කියලා සාමාන්‍යයෙන් වෝල්ට් මීටරයක් දෙවෙනේ. බැටරි එක විද්‍යුත් ගාමක බලය හොයන්න අපිට වෝල්ට් මීටරකින් පුළුවන්. ඊට වඩා මේ විභවමානයෙන් මනින්දින් වාසිය මොකක්ද කියලා බලමු. හරි? හරි. මම එතකොට කිව්වා අර මේකේ වෝල්ට් මීටරකින් මනිනවා නම් ඇත්තටම අපිට විභවාන්තරයේ විදියට පෙන්වන්නේ මෙන්න මෙයාව. මොකද ධාරාවක් පෙන්වනවනේ. ධාරාවක් පෙන්වන නිසා ඔන්න ඕක තමයි පෙන්වන්නේ. ඉතින් වෝල්ට් මීටරකින් මනිනවට වඩා දැන් මේකෙන් මන්නොත් හරියටම මේකේ ධාරාවක් නොගලන නිසා කෙලින්ම මේකම හොයාගන්න පුළුවන්. එතකොට මේක තමයි මේකේ තියෙන වාසිය. හරි? හරි. එතකොට මෙයාගේ තියෙන වාසිය අපිට මෙහෙම ලියා ගන්න පුළුවන්. හරි? වාසිය කියලා ඔයාලා ලියා ගන්න. වාසිය වශයෙන් මේක සන්තුලනයේදී ධාරා නොගැලීම නිසා පරිපූර්ණ වෝල්ට් මීටරයක් ලෙසම මෙයා ක්‍රියා කරනවා මේ විභවමානය කියන එක. හරි? ඒතර වාසිය විදිහට ඒක ලියලා තිබ්බනම් හරි. සන්තුලනයේදී ධාරා නොගැලෙන නිසා බැටරිය හරහා ධාරා නොගැලෙන නිසා පරිපූර්ණ වෝල්ට් මීටරයක් ලෙසම ක්‍රියා කරනවා. ඒතර මේකේ තියෙන අවාසිය තමයි මේක ටිකක් විශාලයි සහ මේක කරදරයි රැගෙන යාම. එතකොට අපිට මේක මේ වෝල්ට් මීටරයක් නම් ලේසියෙන් බොක්ස් එක දාගෙන අරන් යන්න පුළුවන්. මේක එහෙම බෑ. අරන් ගිහලා එතන හදලා මේ විදිහට ප්‍රැක්ටිකල් එක කරන්න ඕන. එතකොට මේක භාවිතය අපහසුයි. එතකොට මේකේ අවාසිය විදිහට තියෙන්නේ භාවිතය අපහසුයි. හරි? එතකොට වාසිය විදිහට ලියවෙන්න ඕන සන්තුලනයේදී ධාරා නොගලන නිසා පරිපූර්ණ වෝල්ට් මීටරයක් විදිහට මේක ඇසිරෙනවා. ඒතර අවාසිය තියෙන්නේ මේක භාවිතය අපහසුයි. හරි. ඊළඟට යන් දෙවෙනි වැදගත් කරුණට. හරි. එතකොට සංවේදීතාවය කියලා කියන්නේ දැන් විභවමානයකට තියෙනවා සංවේදීතාවය කියලා එකක්. ඒ කියන්නේ සංවේදීතාවය කියන්නේ ඇත්තටම ඔයා මෙතන පොඩි හරි විභවාන්තරයක් වෙනස් කරොත් ඔයාගේ මේ සන්තුලන දිග වෙනස් වෙන්න එපේ. මේ සන්තුලන දිග වෙනස් වෙනවා. ඔයා හිතන්නකෝ මේක 2 වෝල්ට් බැටරියක් ගැහුවා. ඔයා 2.1 වෝල්ට් බැටරියක් ගැහුවත් ඔයාට සමහරක් වෙලාවට මේකෙදි පෙන්වන්නේ මේ දිගම තමයි. හරි? විදුලත් ගාමක බලය 2 වෝල්ට් වලටයි 2.1ටයි දෙකටම පෙන්වන්න ගන්නේ මේක. එතකොට මේක වැරදිනේ. ඒතකොට අපිට පුළුවන් වෙන්න ඕන මෙන්න මේ පොඩි විභව වෙනසකටත් මේකේ වැඩි වෙනසක් පෙන්වන්න. හරි? අපි ඒකට කියනවා එයාගේ සංවේදීතාවය කියලා. ඒතකොට අපි සාමාන්‍යයෙන් සංවේදීතාවය වැඩි කරගන්න අපි මෙන්න මේ K වැඩි කරන්න ඕන. K වැඩි කරගන්න නම් අපිට මොකද කරන්න පුළුවන් මේ K වැඩි නෙවෙයි අඩු කරගන්න ඕන. විභවාන්තරය සමානයි K වාරයක් එල්නේ. ඒතකොට මේකට අදාළව K අඩු අගයක් හම්බුනොත් තමයි L වලට වැඩි අගයක් ගන්න පුළුවන්. හරි? වැඩි L අගයක් ගන්න පුළුවන්. එතකොට K අඩු කරගන්න නම් ඒකක දිගක විභව බැස්ම අඩු කරගන්න නම් අපි කරන්න ඕන මේකේ මොකද කරන්න පුළුවන් මේ කම්බි දිග වැඩි කරන්න පුළුවන්. හරි? ඒතර ඔයාලා ලියන්න ඕන විභවමාන කම්බියක සංවේදීතාවය වැඩි කිරීමට කරන්න ඕන පළවෙනි දේ අපිට පුළුවන් කම්බියේ දිග වැඩි කිරීම. කම්බියේ දිග වැඩි කිරීම. දෙවෙනි එක විදිහට අපිට කරන්න පුළුවන් මේකේ මම ඉස්සෙල්ලා පෙන්වන්නේ සංවේදීතාවය කියලා කියන්නේ හරි මේ කම්බිය දෙපස තියෙන විභවාන්තරයේ බෙදීම කම්බිය මුළු දිග. හරි? කම්බිය දෙපස විභවාන්තරයේ බෙදීම කම්බිය මුළු දිග තමයි ඒකක දිගක විභව බැස්ම කියලා කියන්නේ. එතකොට අපිට පුළුවන් එක්ක මේක වැඩි කරන්න නැත්තම් පුළුවන් මේක අඩු කරන්න. දෙකම සාධාරණනේ මට කරන්න ඕන K අඩු කරගන්නයි ඕන. K අඩු කරගන්න ඕන. හරි සංවේදීතාවය වැඩි කරන්න කරන්න ඕන K අඩු කරගන්න ඕන. හරි? එතකොට මෙතන
දෙපසට හම් වෙන විභවාන්තරය මෙන්න මේ හම් වෙන එකනේ මේකට දෙපසට හම් වෙන්නේ. ඒක අඩු කරගන්න නම් මට මේකට ශ්‍රේණිගතව තව ප්‍රතිරෝධයක් ගහන්න පුළුවන්. එතකොට මේ විභවාන්තරයේ කොටසක් මේකට සහ මේ කම්බියට බෙදිලා යනවා. එතකොට ඒක දෙපස විභවාන්තරය අඩු කරගන්න පුළුවන්. එහෙනම් තව එකක් ලියා ගන්න. විභවමාන කම්බියට සාපේක්ෂව විභවමාන කම්බියට ශ්‍රේණිගතව හරි ප්‍රතිරෝධයක් සම්බන්ධ කිරීම හරි මම හිතනවා හරි කියලා. එතකොට සංවේදීතාවය වැඩි කරනවා කියන්නේ ඇත්තටම මෙයාගේ විභව බැස්ම. හරි මොකද මෙතන පෙන්වන විභවාන්තරය කියලා කියන්නේ K වාරයක් එල්නේ. එතකොට මේ විභව පොඩි වෙනසක් කරද්දී හරි වැඩි එකක් පෙන්න ගන්න නම් K අඩු වෙන්න ඕන. හරි ඉතින් K අඩු කරගන්න තියෙන හොඳම ක්‍රමය ඔන්න ඔය විදිහට මේ දෙපසට හැම වෙන විභවාන්තරය එක්ක අඩු කරන්න ඕන. නැත්නම් කම්බිය දිග වැඩි කරන්න ඕන. දෙකෙන් පුළුවන්. හරි ඒතර කම්බිය දිග වැඩි කරන්න නැත්නම් විභවමාන කම්බියකට ශ්‍රේණිගතව ආර ප්‍රතිරෝධයක් ගන්නවා. එතකොට මෙයා දෙපසට හැම වෙන විභවාන්තරය අඩු වෙලා යනවා. හරි ඊළඟ තුන්වෙනි කාරණාව. තුන්වෙනි අධිගත පොයින්ට් එක මෙන්න මෙයාගේ මෙන්න මේ විභවමාන කම්බිය කියලා ඇත්තටම අපි හිතන්නේ මෙතන මේ කම්බිය දිග මෙන්න මෙයානේ විභවමාන කම්බිය කියලා හිතන්නේ. හැබැයි එයා විතරක් නෙමෙයි මෙයාව ගැට ගහන්න එපා මෙන්න. මෙතන ඇන දෙකක් තියෙන්නේ මේ ඇනේට මෙයාව ගෙනලා ගැට ගහන්න ඕනේ. ඒ ඇනේට ගැට ගහන්න අපි යම් කිසි කොටසක් ඕනනේ මෙහෙම. විභවමාන කම්බියෙන් කොටසක් ඕන. හරි. එතන මේ විභවමාන කොටසෙන් කොටසක් අපි ඔක ගැට ගහන්න භාවිතා වෙනවා. ඒ කොටසේ ප්‍රතිරෝධයට අපි කියනවා ආන්ත දෝෂය කියලා. හරි. එතකොට විභවමාන කම්බියක ආන්ත දෝෂය කියලා කියන්නේ හරි ආන්ත දෝෂය කියලා කියන්නේ විභවමාන කම්බියේ මෙන්න මේ සම්බන්ධක කොටසට ගැට ගැසීමට භාවිත කරන කොටසේ දිගට හරි දිගේ ප්‍රතිරෝධයට කියනවා නැත්නම් දිගටත් අපි ආන්ත දෝෂය කියලා කියනවා. දිගක් වශයෙන් ගන්නත් පුළුවන් වුණා ඒකේ ප්‍රතිරෝධය වශයෙන් ගන්නත් පුළුවන්. හරි ආන්ත දෝෂය කියලා කියන්නේ යා. ඊට පස්සේ ඊළඟ වැදගත් කර්ම ඔයාලට ඕන නම් මේ කම්බියක ඒකක දිගක විභව බැස්ම හොයාගන්න. මෙන්න මෙයා හොයාගන්න ඕනනේ. හරි මේ ප්‍රැක්ටිකල් එකේ පළවෙනි වැඩේ මෙතන සන්තුලන දිගාරං එයා කේවලෙන් ගුණ කරාම බැටරිය විදුත්ගාමක බලයට සමාන වුණානේ කෙලින්. හරි බැටරිය විදුත්ගාමක බලයට සමාන වුණා. හරි එතකොට ඔයාලට මේ බැටරිය විදුත්ගාමක බලය හොයාගන්න ඕන නම් ඔයාලට ඕන මේ කේහි අගය. එතකොට මේ කේහි අගය හොයාගන්න ඕන නම් අපි ඒකටත් පොඩි ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. එතකොට කරන්නේ මෙතන අපි අගය දන්න. ඒ කියන්නේ නිවැරදිවම මේකේ විදුත්ගාමක බලය දන්න කෝෂයක් ගන්නවා. අපි ඒකට කියනවා සම්මත කෝෂය කියලා. එතකොට විද්‍යාගාරවල මේක තියෙනවා. සම්මත කෝෂයක්. ඒකේ හරියටම ගහලා තියෙනවා 1. ඔය කැමති ගානක් ගහලා තියෙනවා 1.8යි උන්හම ගානක් තියෙනවා. සම්මත කෝෂයක් කියලා එකක් තියෙනවා. ඒ කෝෂය ගෙනල්ලා මේකට ගහනවා. ඒ සම්මත කෝෂය ගෙනල්ලා ගහනවා. මේක තවම ඉන්නවා මේ 2 වෝල්ට් එක්කෙනා. හරි? එයා ඉන්නවා මෙතන. EMM ඇකියුමුලේටර් ඉන්නවා මෙතන. ඒතර මේ දන්න සම්මත කෝෂය මෙතන ගහලා ඉවර වෙලා මේක සම්තුලනය කරලා ගත්තම ඔයාට කෙලින්ම කියන්න පුළුවන් දැන් මේ දෙක අතර විභවාන්තරයේ K වාරයක් L තමයි. L අපිට මැන ගන්න පුළුවන්. දැන් මේක විදුත්ගාමක බලය දන්නවා 1.8යි කියලා. සම්තුලන දිගත් ඔයාලට මැන ගන්න පුළුවන්. එතනින් ගන්න පුළුවන් K කියන්නේ 1.8 බෙදීම L කියලා. තේරුණාද? හරි? ඒතර මේක 1.8ක්ම නෙමෙයි. හරි මේකේ සම්මත අගයක් තියෙනවා. ඒකට අපි කියන්නේ සම්මත කෝෂයක්. සම්මත කෝෂයක් තමයි මේ වැඩේට භාවිත කරන්නේ. අපිට ඒකක දිගක විභව බැස්ම හොයාගන්න ඕන නම් සම්මත කෝෂයක් ගෙනල්ලා මෙතනින් දාලා දිග මැනලා ඒ කෝෂයේ අගේ සම්තුලන දිගින් මැන්නා නම් ඔයාට එනවා මේකේ විභව බැස්ම. හරි? එතකොට ඔයා මේක මෙහෙම ලියන්න ඕනේ නැහැ. ඔයා ලියලා තියන්න මෙහෙම ලියලා තියන්න ඒකක දිගක විභව බැස්ම ඒකක දිගක විභව බැස්ම K සොයා ගැනීමට සම්මත කෝෂයක් පහත පරිදි සකසා සන්තුලන දිග ආශ්‍රයෙන් සොයාගත හැක කියලා. සම්මත කෝෂයක්
පහත පරිදි සකසා තොරපින් හිගිට ඇඳලා ස්වාමීන් ඇඳලා තියන්න. ඔයගේ සන්තුලන දිගේ ඉල්ලුවන් දැන්. ඉල්ලුවන් මේක තමයි සම්මත කෝෂය. හරි? හරි එහෙනම් ඔයාලා දැන් මේක දිහා බලලා කිව්වේ k වාරයක් L1 සමානයි E කියලා. එහෙනම් k කියන්නේ E බෙදීම L1 කියලා එනවා. හරි? මේ දෙන්නම දන්න නිසා මේක සම්මත කෝෂය අගේ දන්නවා. මේක විද්‍යාගාරේ තියෙනවා. එතකොට මේක ආදේශ කළා ඔයාට k හෙවත් ඒකක දිගක විභව බැස්ම සොයා ගන්න පුළුවන්. හරි. ඔය හතරවෙනි කරුණ මේ දාගන්න. හරි. එතකොට ඕවරෝල් වශයෙන් ඔය ටිකේ වැදගත්කම මම ඔහොම කිව්වා. කියන්නේ මේකේ මොනවද තියෙන්නේ සහ ඒකක දිග විභව බැස්ම හොයන හැටි ආන්ත දෝෂයක් කියන්නේ මොකද්ද? සංවේදීතාවය වැඩි කරන්නේ තොර වාසිය අවාසි කතා කරා. දැන් මම යන්නේ මේකේ මේ තියෙනවනේ එක එක උපාංග. මෙතන තියෙනවා EM අම්ල ඇකියුමුලේටරයක්, ගැලනෝමීටරයක්, ස්විච් තියෙනවා. හරි? මේ එක එක ඒවා වැදගත් වෙන්නේ කියලා කතා කරන්න යන්නේ. එතකොට ඔතෙන් යනකන් ටික ඔයා හරියට දාගත්තා නම් මම ඉතින් හાર્ඩ් ටික සාකච්ඡා කරන් යනවා. හරි. දැන් මම ඉතින් මා කරනවා. හරි. ඊළඟට බලමු. දැන් මේවනේ. ඉස්සලම අපි කතා කරමු මේ විභවමාන කම්බිය ගැන මොකද කියන්නේ කියලා. ඊළඟට. අපි ඊළඟ කරුණ පහනේ. පස්වෙනි කරුණ. ඒක යටතේ මම පළවෙනිම කතා කරනවා විභවමාන කම්බිය. හරිද? ඒ කියන්නේ එක් එක් උපාංග ගැන දැන් කතා කරන්න යන්නේ මේ එක එක උපාංග ගැන. ඒතර මම පළවෙනිම කතා කරන්නේ විභවමාන කම්බිය ගැන. විභවමාන කම්බිය. හරි. විභවමාන කම්බිය. එතකොට මේ විභවමාන කම්බිය හදලා තියෙන්න ඕන. හරි? එතකොට කම්බිය හදලා තියෙන්න ඕන මෙන්න මේ වගේ වෙන විදිහට කියන්නේ. හරස්කඩ ඒකාකාර වෙන්න ඕන. හරස්කඩ ඒකාකාර නොවුනොත් මේ ඒකක දිගක විභව බැස්ම කියන එක වෙනස් වෙනවා. හරි? එහෙනම් හරස්කඩ ඒකාකාර වෙන්න ඕන නැත්නම් ඒකක දිගක විභව බැස්ම කියන එක කියන්නේ. හරස්කඩ ඒකාකාර නොවුනොත්. අපි දන්නවනේ ප්‍රතිරෝධය කියන්නේ රෝ L බෙදීමේනේ. ඒතොර හරස්කඩ අඩු වෙන තැනක අපි හිතමුකෝ ප්‍රතිරෝධය අනිවාර්යෙන් වැඩි වෙනවනේ. දැන් කියන ප්‍රතිරෝධය වැඩි. මේ කොටසේදී අපි හිතමු හරස්කඩ අඩුයි කියලා. ඒතොර මේ හැටි ප්‍රතිරෝධය වැඩි. ඒතොර මෙතෙන්ද හම් වෙන විභවාන්තරයයි ඊතුරු ඔය වගේම දිගකට හම් වෙන විභවාන්තරය වෙනවා. එහෙනම් අපි ඒකක දිගක විභව බැස්ම කියන එක නියත වෙන්න නම් මේකේ හරස්කඩ නියත වෙන්න ඕනේ. හරි? ඒකාකාර හරස්කඩක් තියෙනවා. එහෙනම් පළවෙනි විභවමාන කම්බිය ඒකාකාර හරස්කඩක් තියෙනවා. ඒකාකාර හරස්කඩක් තිබිය යුතුයි. හරස්කඩක් තිබිය යුතුයි. හරි? පළවෙනි එක කෙනා. ඊළඟට. හරි? අපි සාමාන්‍යයෙන් මේවට මේකේ ධාරාව ගලනවනේ. දැන් මම කිව්වනේ මේක සම්තුලන ලක්ෂයේදීත් මේ සර්කිට් එකේ මෙන්න මේ ප්‍රාථමිකයේ මේ කොටසේ ධාරාව ගලනවා. මේකේ ධාරාව ගලනවා. මේකේ ධාරාව නොගලුවාට මේ අත්තේ ධාරාව නොගලුවාට මේකේ කොහොමද ධාරාව ගලනවා. මේකේ ධාරාව ගලනකොට ටිකක් වෙලා මොකද වෙන්නේ මේ කම්බිය රත් වෙනවා. මේ කම්බිය රත් වෙනකොට මේක ප්‍රසාරණය වෙනවා. එතකොට මේක ඉස්සල්ලා තිබ්බට වඩා දැන් දිග වැඩි නම් ඒක ගන්නට බාධාවක්. වැරදි. අපි කරපු උපකල්පන ඔක්කොම වැරදි. මොකද මේ දිගවල වෙනස් වෙලානේ. දිග වෙනස් වෙලා. ආර වෙනස් වෙනවා. එහෙමනම් අපි අනිවාර්යයෙන්ම මේකේ දිග නියතව තියෙන විදියට හොයාගන්න ඕන. ඒකින්ද අපි සාමාන්‍යයෙන් මේකට ගන්නේ රේඛීය ප්‍රසාරණතාවය. රේඛීය ප්‍රසාරණතාවය. අපි ඇල්ෆා කියන්නේ. එයා අඩු ද්‍රව්‍යයක් තමයි ගන්නෙ. අඩු ද්‍රව්‍යකින් හදපු විදිහට තියෙන මේ ලෝහ જાතියක් තමයි මේකට ගන්න. හරි? රේඛීය ප්‍රසාරණතාවයේ අඩු ලෝහයක් තමයි මේක විභවමාන කම්බිය හදන්න ගන්න. හරි. එහෙනම් රේඛීය ප්‍රසාරණතාවය අඩු වෙනවා. ඊළඟට. හරි? මෙන්න මේ කම්බිය හරස්කඩ වර්ගඵලය ගොඩාක් ලොකු වෙන්න බෑ. ඒකාකාර වෙන්නත් ඕන. හැබැයි හරස්කඩ විශාල නොවිය යුතුයි. නොවිය යුතුයි. හරි? ඔයාලා හේතුව ළඟින් ලියලා තියන්න. හරි? ඒකාකාරව තිබිය යුතුයි කියන එකට හේතුව ඔයා දැන් දන්නවා. නැත්තම් සෑම තැනකම ප්‍රතිරෝධය කියන්නේ කම්බිය ප්‍රතිරෝධය වෙනස් වෙනවා. හරි? තනින් තැනට. හරි?
එකක අර ප්‍රතිරෝධය තියාගන්න තමයි හරස්කඩ නියතව තියාගන්න ඕන ඒකක දිගකට. ඒතොර රේඛීය ප්‍රසාරණතාවයේ වැඩි වුණොත් එහෙම වෙන්නේ කම්බිය මේ රත් වෙද්දී මේකේ ධාරාව ගිහලා රත් වෙනකොට මේක දික් වෙනවා. ඒක අඩු කරගන්න තමයි රේඛීය ප්‍රසාරණතාවය අඩු එකක් ගන්න. ඊට පස්සේ හරස්කඩ වැඩි එකක් ගත්තොත් වෙන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි එකක් ගත්තොත් වෙන්නේ මෙතන හරස්කඩ වර්ගඵලය වැඩි කියලා කියන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කියලා කියන්නේ කම්බියේ ප්‍රතිරෝධය අඩුයි. හරස්කඩ වර්ගඵලය වැඩි කියන්නේ ප්‍රතිරෝධය අඩුයි. ප්‍රතිරෝධය අඩුයි කියන්නේ මේ කම්බියේ ගලන ධාරාව වැඩි. මේ සර්කිට් එකේ ගලන ධාරාව වැඩි. ප්‍රතිරෝධය අඩි තැනක ධාරාව වැඩිනේ. හරි? හරි. ධාරාව වැඩි වුණාම වෙන්නේ මොකද? මේ බැටරිය ඉක්මනින් ඩිස්චාර්ජ් වෙනවා. කියන්නේ විසර්ජනය වෙනවා. ඒතකොට E0 බැටරිය ඉක්මනින් විසර්ජනය වෙනවා. හරිද? E0 විසර්ජනය වීම වැළැක්වීමට තමයි ඉක්මනින් කාලය අඩු කිරීමට තමයි මේ වැඩේ කරන්නේ. දැන් අපි නිකන් ලොකු මහත කම්බියක් ගත්තා කියන්නේ. එනවා ප්‍රතිරෝධය අඩු වෙලා ධාරාව වැඩි වෙලා ඉක්මනට විසර්ජනය වෙනවා. මේ E0 කියන කෝෂය හරි විසර්ජනය වුණොත් කියන්නේ එයාගේ විද්‍යුත් ගාමක බලය අඩු වුණොත් මේකේ විභව වැස්ම වැරදි. මේක නියතව ගන්න බෑ හැම වෙලාවෙම. හරි? ඒතකොට එයා වෙනස් වෙනවා. එහෙනම් මතක තියාගන්න අපිට හරස්කඩ ගොඩක් වැඩි එකක් ගත්තොත් E0 ඉක්මනින් විසර්ජනය වීමක් සිද්ධ වෙනවා. එතකොට අපි එහෙම ඒව ගන්නෙ නැහැ. හරි? ඒතර විභවමාන කම්බි සම්බන්ධයෙන් ওই ටික ඔයා දැනගෙන ඉන්න ඕනේ. හරි? අහුවොත් ලියන්න මතක තියාගන්න. පැහැදිලිව ඇයි හේතුවත් එක්ක පුළුවන් නම් මතක තියාගන්න. හරි. දෙවෙනිට යමු අපි විභවමාන කම්බිය හරි. ඊළඟට දැන් ගැල්වනෝමීටරේ. හරි? හරි. ඊළඟට දැන් ගැල්වනෝමීටරේ. මේ කොටස මිස් ගන්න එපා. මේකෙන් තමයි ගොඩක් ප්‍රශ්න අහන්නේ. සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකල් එක කරන හැටි සහ ප්‍රස්තාර අඳින විදිය යම් කිසි පොඩි ප්‍රමාණයක් වුණාට ගොඩක් ප්‍රශ්න අහන්නේ මේ කොටසින්. ඇයි මේක ගන්නෙ? මේක නොගන්නේ ඇයි? එහෙම ප්‍රශ්න තමයි මේකේ සාමාන්‍යයෙන් අහන්නේ. එතකොට ඔයාලට පුළුවන් වෙන්න ඕන මේක මේවට උත්තර මෙන්න මේ මතකයිනේ දැන්. මෙහෙම මම විස්තර කරනකොට මේක මතක තියාගන්න ලේසි. හරි. එතකොට ගැල්වනෝමීටරේ ගන්නකොට ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ තියෙන්න ඕන මැද බිඳු ගැල්වනෝමීටරයක් කියලා. මොකද ඔයා හිතන්නේ මැද බිඳු ගැල්වනෝමීටර විතරයි තියෙන්නේ කියලා. එහෙම නැහැ. හරි? එතන මේක මැද බිඳු ගැල්වනෝමීටරයක් වෙන්න ඕන. ගැල්වනෝමීටරය. මොකද එක පැත්තකට විතරක් තියෙන ගැල්වනෝමීටර තියෙනවා. ඒ කියන්නේ මෙතන බිඳුව තිබිලා මෙහෙම එක පැත්තකට තියෙනවා තියෙනවා. සමහරක් ඒ වගේ තියෙනවා. මෙතන බිඳුව හරි මෙතෙන් දෙපැත්තට පාටංග තියෙනවා. හරි? කට්ට දෙපැත්තට උත්ක්‍රමණය වෙන්න පුළුවන්. මේක එක පැත්තයි උත්ක්‍රමණය වෙන්න පුළුවන්. හරි? එතකොට අපිට මැද බිඳු ගැල්වනෝමීටරයක්ම ඕන හේතු මං දැන් කියලා දෙනවා. හරි? ඒක අනිවාර්යෙන්ම ඔයා මෙතෙන් ඕන උපකරණ විදිහට මැද බිඳු ගැල්වනෝමීටරයක් කියලාම ලියවෙන්න ඕන. ගැල්වනෝමීටරයක් වර ලකුණු හම්බෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම මැද බිඳු කියන කතාව තියෙන්න ඕන. හරි? හරි. එතකොට මේ මැද බිඳු ගැල්වනෝමීටරයක් භාවිතා කරන්න කියලා ඇහුවොත් වෙන එකකින් බැරිද කියලා දැන් අපිට ධාරාව නොයන එකනේ මෙතන හොයාගන්න ඕන කියන්නේ. මේකේ තිබ්බත් ධාරාව නොයනවා කියලා අපිට කියන්නේ උත්ක්‍රමණය බිඳුව වුණොත් ඔයා දන්නවා හරි. දැන් ධාරාවක් ගමන් කරන්නේ නැහැ. හරි. ඒකට සාධාරණයි. ඒකට උත්තරේ පැහැදිලි. නිකන් ගැල්වනෝමීටරයක භාවිතා කරන්න පුළුවන්. මේක සන්තුලන අවස්ථාවේදී මේකේ ගැල්වනෝමීටර පාටංගේ බිඳුවයි තමයි. හරි? ඒතර ඔයාලට කියන්න පුළුවන් මේක හරිය මේකේ බිඳුව පෙන්නයි. මේකේ බිඳුව පෙන්නයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකේ අපිට අඳුර ගන්න ඕන මේ ප්‍රැක්ටිකල් එක දැන් ඔයා මේ ප්‍රැක්ටිකල් එක කරන්න ගත්තාම ඔයා දන්නේ නැහැ නේ ඔයා මේක ගෙනිල්ලා දැන් මේම ඔක්කොම පරිපතේ හදලා ඔයා මේ සර්පණ ස්පර්ශක මේ තැනක තියෙනවා. තැනක තිබ්බම ඔයාට මේ ගැල්වනෝමීටර් මෙහෙම දානම්. හරි? මම මැද බිඳු ගැල්වනෝමීටරයක් අරින්නම්. හරි? මෙහෙම අගයක් පෙන්වනවා. හරි? මේවා මේ කොතනකාරී තිබ්බම මෙහෙම අගයක් පෙන්වනවා. ඊළඟට ඔයා අපි දුමු මේ ආසන්නෙන් තිබ්බ කියලා මෙතනින් තිබ්බ කියලා ඒ වලින් තියෙනවා. දැන් ඔයා ඊට පස්සේ මෙහෙම තියලා ඔයා මෙතනින් තියෙනවා. B වගේ තැනකින් තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් අපි හිතමු ගැල්වනෝමීටර් පාටංගේ මෙහෙට ගිහිල්ලා. හරි? දැන් එන ඔයා දන්නවා එක වෙලාවක තිබ්බේ මේ පැත්තේ අනිත් වෙලාවෙ තින්නේ මේ පැත්තේ. එහෙනම් ඔයා දන්නවා අනිවාර්යයෙන්ම මැද ගැල්වනෝමීටර් පාටංගේ ශුන්‍ය වෙන තැනක් ඇති කියලා. හරි. එහෙම නැත්තම් ඔයා හිතන්නකෝ. මෙන්න මේ වගේ එකක් තිබ්බයි කියලා. ඔයා තියනවා. හරි? එක එක තැන්වල තියෙනවා. හරි? ඔයාට පාඨාංක හරි බිඳුව වෙන තරක් කියන්නේ මේකේ සන්තුලනය වෙන ලක්ෂයක් තියෙනවද කියලාවත් හොයාගන්න බෑ මෙහෙම එකක් දැම්මොත්. හරි? මෙහෙම එකක් දැම්මොත් සන්තුලනය වෙන තැනක් තියෙනවද කියලාවත් හොයාගන්න බෑ.
අගයන් තමයි පෙන්වන්නේ. කොහේ හරි අගයක් පෙන්වනවා. මෙතන තිබ්බත් අගයක් පෙන්වනවා, මෙතන තිබ්බත් අගයක් පෙන්වනවා. ශුන්‍ය වෙන තැනක් හිතන්න බෑ මේ අතරමැද හම්බ වෙයි කියලා. අන්න එහෙනම් සන්තුලන ලක්ෂයක් තියනවාද කියන එක සහ පරිපතේ නිවැරදිව සම්බන්ධ වෙලා තියෙනවා. මේ පරිපතේ ලුහුවත් වෙලා තියෙන්න පුළුවන්, ගැලවිලා තියෙන්න පුළුවන්, බැටරි හරියට සම්බන්ධ වෙලා නැහැ. මෙතනින් හරියට ගැට ගැහිලා නැහැ. එහෙනම් ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන්ම මේ ගැලනෝමීටරේ දෙපස තිබ්බාම මේකෙන් අඳුර ගන්න පුළුවන්. එහෙනම් ගැලනෝමීටරය අනිවාර්යෙන්ම මැද බිඳු ගැලනෝමීටරයක් වෙන්න ඕන මේව අඳුර ගන්න. හරි? හරි. එහෙනම් ගැලනෝමීටරේ සම්බන්ධයෙන් මම ඕක ටික මෙතනින් පැහැදිලි කරන ගමන් හරි? අපි මෙහෙමයි කරන්නේ සාමාන්‍යයෙන්. ප්‍රැක්ටිකල් එක ආරම්භ කරනකොටම මේ පරිපතේ මේ විදිහට සම්බන්ධ කරලා අපි කරන්නේ මේ සර්පණ ස්පර්ශය ගෙනෙනවා ඒ ලක්ෂයට. හරි? එහෙනම් මම දැන් මෙතනින් එහාට නිකන් ගැලනෝමීටර නෙවෙයි මැද බිඳු එකක් මම භාවිත කරන්නේ. ඒ ලක්ෂයේ තියෙනවා ගෙනෙලා. හරි? ඒ ලක්ෂය කියන්නේ දැන් හරිද? මේ කම්බිය කෙලවර. ඒ ලක්ෂයේ තිබ්බම එක පැත්තකට මේ උත්ක්‍රමණයක් පෙන්වන්න ඕන. ඊළඟට ගෙනියලා තියෙනවා අනික් කෙලවරේ B කෙලවරේ කම්බියේ. ඒතර පෙන්වනවා අනික් කෙලවරට උත්ක්‍රමණය. හරි? බිඳුව හරහා. දැන් අපි දන්නවා පරිපතය හරියට සම්බන්ධ වෙලා තියෙන්නේ අනිවාර්යයෙන්ම මැද තැනක සන්තුලන ලක්ෂයක් තියෙනවා කියලා. හරි? එහෙනම් පරිපතේ නිවැරදි. නිවැරදි. පරිපතේ නිවැරදි. හරි. දැන් කතාව හරි. දැන් ඊළඟට හිතමු ඔයා මේ කෙලවරේ තිබ්බාම දැන් ඒ කෙලවරේ තිබ්බාම උදරාගෙන ඉන්න මේක ලස්සන පොයින්ට් එකක් මේකේ අනිවාර්යෙන් විභාගයට අහනවා આવුත් හරි. හරි. ඔයා මේ ඒ කෙලවරේ තිබ්බාම ඔයාගේ මෙන්න මෙහෙම පෙන්නනවා. හරි. මොම පෙන්නනවා. ඒ කෙලවරේ තිබ්බම B කෙලවරේ තිබ්බාම මෙන්න මෙහෙම පෙන්නනවා. මම මේකත් ඒ දෙකට අනුව වෙන්න මඳින්නකෝ. A කෙලවරට මෙහෙම B කෙලවරට මෙහෙම. පොඩ්ඩක් පැහැදිලි. හරි. එහෙනම් B කෙලවරට තිබ්බාම දැන් අනිත් පැත්තට යන්න එපා. හැබැයි එහෙම නෑ මෙන්න මෙහෙම. බිඳුවට ආසන්න තැනක ඔන්න ඔහොම නතර වෙලා. හරි. දැන් අපෙන් අහනවා මේකට හේතුව මොකක්ද කියලා. හරි. මොකද මතක තියාගන්න මෙහෙම වෙන්න හේතුව හරිද? මෙන්න මේ E නෝට් කෝෂයේ තියෙනවනේ. E නෝට් කෝෂය කියන්නේ මෙන්න මෙයා. EMMල ඇකියුමුලේටර් E නෝට් කියන්නේ. හරි. එතන මෙතෙන් ගන්න වෙන කෝෂයක් අපි අභ්‍යන්තර ප්‍රතිරෝධ හොයන්න ඕනේ කියලා. හරි. මෙන්න මේ E නෝට් කෝෂයේ හින්දා මේ දෙපසට විභවාන්තරයක් හම්බ වෙනවනේ කම්බි. ඒ විභවාන්තරයට වඩා මේ කෝෂයේ විභවාන්තරය වැඩි නම් කිසිම වෙලාවක මේකේ සන්තුලන ලක්ෂයක් හම්බ වෙනවද? හම්බෙන්නේ නැහැ. ඔය නිකන් හිතන්න මේක 2 වෝල්ට්. මේක 5 වෝල්ට්. හරි. එහෙනම් මේ අග්‍ර දෙක අතර දැන් 5 වෝල්ට් තමයි. 5 වෝල්ට් නම් ඔයා දැන් මෙතනයි මෙතනයි මුළු විභවාන්තරය 2 වෝල්ට්. මෙතනයි මුළු විභවාන්තරය 2 වෝල්ට්. ඔයා මෙතනින් තිබ්බයි කියලා සන්තුලන ලක්ෂයක් ගන්න බෑ. ඇයි? දැන් මෙතනයි විභවාන්තරය තවම කීයද? 2 වෝල්ට් වඩා අඩුයි. හරි. එහෙනම් ඔයා මේ කෙලවරටම ගෙනින් ගියවොත් දැන් උඩේකින් පෙන්නනවා 2 වෝල්ට් ඒත් 5 වෝල්ට්. එහෙනම් සන්තුලන ලක්ෂයක් ගන්න බෑ. කියන්නේ මැදට ගන්න බෑ මේක. කොහෙම කරත්. හරි? අතර මැද නවතිනවා. හරි? එහෙනම් තේරුම් ගන්න ඕන මොකද්ද තේරුම් ගන්න ඕන කාරණාව මේ කෝෂයට වඩා මේ කෝෂයේ විද්‍යුත් ගාමක බලය වැඩි නම් අනිවාර්යයෙන්ම නතර වෙන්නේ මෙන්න මේ වගේ තැනක. එහෙනම් මේකදී අපිට කිව්වේ E නෝට්ට වඩා අපි හොයන්නගෙන ආපු කෝෂයේ විද්‍යුත් ගාමක බලය වැඩි වෙලා තිබ්බොත් ඔන්න ඔහොම වැඩක් තමයි පෙන්වන්නේ. එහෙම එකක අපිට සන්තුලන ලක්ෂයක් හොයාගන්න බෑ. තව කේස් එකක් වෙනවා. දැන් අවස්ථා දෙකයි. මේ තමයි නිවැරදි පරිපතය. මෙහෙම වෙලා තිබ්බොත් මෙහෙම වෙනවා. හරි? මේ කෙලවරේ තියද්දි තව කේස් එකක් තියෙනවා. මේක ඒ කෙලවරේ තිබ්බම කොහොම ලස්සනට පෙන්වනවා. හරි? B කෙලවරේ තිබ්බාම තව ටිකක් මෙහෙට ගිහිල්ලා පෙන්වනවා. හා? දැන් ඉස්සෙල්ලා කෙනෙකුනේ ඒ කෙලවරේ තිබ්බම තැනක තිබ්බා. B කෙලවරේ තිබ්බම චුට්ටක් අඩු වුණා බිඳුවට එන්න හදනවා එන්න බෑ. හරි? ඇයි? මේක 2 වෝල්ට් මේක 5 වෝල්ට් වුණා මෙතෙන්ට ගෙනාවත් 2 වෝල්ට් නේ මෙතන පෙන්වන්න පුළුවන්. ඒතකොට බිඳුවට එන්න හදනවා එන්න බෑ. අතරමැද නතර වෙනවා. දැන් මේක මොකද වෙලා තියෙන්නේ? මේ කෙලවරේ තිබ්බාම ලොකු වගයක් පෙන්වුවා. මෙතෙන්ට ගෙනාවම අනිත් තව වැඩි වෙලා. අන්න මේ වෙලාවට අපි කියනවා මොකද්ද? මෙන්න මෙතන ඔයා ගහපු කෝෂය E1 කෝෂය අනිත් පැත්ත හරවලා ගහලා තියෙනවා. E1 කෝෂය පැත්ත මාරු වී ඇත. හරි? එහෙනම් ඔන්න
ගැලනෝමීටරෙන් මැද බිඳු ගැලනෝමීටරෙන් ඔයාලට අඳුර ගන්න පුළුවන් දෝෂ තුනක් තියෙනවා. හරි. දෝෂ තුනක්. පරිපතේ නිවැරදිද? අග්‍ර මාරු වෙලාද? එහෙනම් මේ කෝෂයට වඩා මේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය වැඩිද කියලා අඳුර ගන්න පුළුවන්. මේ අවස්ථාව වෙනවා නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ ප්‍රැක්ටිකල් එක කරන්න පුළුවන්. මේ අවස්ථා දෙකව ප්‍රැක්ටිකල් එක කරන්න වෙන්නේ නැහැ. වෙන විදිහකට යන්න වෙනවා. හරි. එහෙනම් ඕකටයි මැද බිඳු ගැලනෝමීටරයක් ඕන. පැහැදිලිව ඔය කරුණු හතර තුන මතක තියාගන්න. මැද බිඳු ගැලනෝමීටර ඇයි අපිට ඕන වෙන්නේ කියලා. හරි. හරි. එහෙමනම් විභවමාන කම්බිය හරි දැන් ගැලනෝමීටරේ කතාව හරි. හරි. ඊළඟට යන් අපි මෙතන ගහන ආරක්ෂක ප්‍රතිරෝධය කියන එක මොකක්ද කියලා. හරි. හරි. ආරක්ෂක ප්‍රතිරෝධය. උඩින් යමු. ඉමින් ලියා ගන්න මේවා නතර කරලා ලියා ගන්න ඕනේ ඒවා. එකපාරම පුළුවන් නම් මතක තියාගන්න. කොලේක ලියලා එකපාරම මතක තියාගන්න. හරි. හරි. ඊළඟට අපි යනවා ආරක්ෂක ප්‍රතිරෝධය. හරි. ආරක්ෂක ප්‍රතිරෝධය. 5 කිලෝ ඕම් ප්‍රතිරෝධය. හරි. 5 කිලෝ ඕම් ප්‍රතිරෝධය. හරි. මෙයාව දාන්නේ ඇත්තටම මේ ගැලනෝමීටරේ ආරක්ෂාවට. කෙලින්ම ඇහුවොත් කිව්වේ ගැලනෝමීටරේ ආරක්ෂාවට. හරි. වෙන මොකටද ගැලනෝමීටරේ ආරක්ෂාවට. හරි. සාමාන්‍යයෙන් මම ඇහුවොත් මෙතන ඇමීටරයක් තිබ්බොත් ඒකට ප්‍රතිරෝධයක් දාන්න ඕනේ කියලා. එහෙම දාන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් ඇමීටරයක් දාන්නේ ධාරාවක් මනින්න. ඇමීටරයක් දාන්නේ ධාරාවක් මනින්න. හැබැයි ගැලනෝමීටරයක් දාන්නේ ධාරාව මනින්න නෙවෙයි ධාරාවක් තියනවද කියලා අඳුන ගන්න. හරිද? එන පැහැදිලිව තේරුම් ගන්න. ඇමීටරයක් මෙතන තිබ්බා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට ඕන මෙතනදී ධාරාව මනින්න නෙවෙයි. මොකද අපිට සන්තුලන ලක්ෂයන් ඕනේ. يعني ධාරාවක් මේක හරහා යනවද නැද්ද කියලා තේරුම් ගන්න විතරයි. එහෙනම් ගැලනෝමීටරය කියන එකට අභ්‍යන්තර ප්‍රතිරෝධයේ ඉන්න පොඩි. හරි. එහෙනම් මේකේ ආරක්ෂාවට ශ්‍රේණිගතව ප්‍රතිරෝධයක් දැම්මේ නැති වුණොත් අනිවාර්යයෙන්ම මේ සර්කිට් එකේ සන්තුලන අවස්ථාව ඇර ඉතුරු ඕන වෙලාවක මේ සර්කිට් එකේ ධාරාවක් ගලනවා. සන්තුලන අවස්ථාව ඇර ඕඩ අවස්ථාවක මේ සර්කිට් එකේ යට කොටසේ ධාරාවක් ගලනවා. ගලන්නේ නැහැ කියලා නෑ. උඩ එකේ කොහොමද ගලනවා හැම වෙලාවෙම. යට එකේ සන්තුලන අවස්ථාවට ඇරෙන්න ඉතුරු අවස්ථාවලදී ධාරාවක් ගලනවා. ඒවල දන්නේ සන්තුලන අවස්ථාව විතරනේ. හැබැයි අනිත් අවස්ථාවලදී ධාරාවක් ගලනවා. එහෙම ධාරාවක් ගලනකොට මේකේ ප්‍රතිරෝධය ගොඩක් අඩු නිසා මේක පිච්චිලා යනවා. හරි? එහෙනම් මෙයා සංවේදීතාවය වැඩි කියන්නේ ආරක්ෂා කරන්න ඕන. ඒකෙන් හින්දා මෙයාට ශ්‍රේණිගතව 5 කිලෝ ඕම් ප්‍රතිරෝධයක් දානවා. හරි? එහෙනම් ඒක තනින් ලියන්න ඕන 5 කිලෝ ඕම් ගැලනෝමීටරේ ආරක්ෂාවටයි දාන්නේ. හරි? තනිකමට නෙවෙයි. එයාගේ ආරක්ෂාවටයි එයා දාන්නේ. හරි. ගැලනෝමීටරේ හරිනේ? හරි. දැන් අපි උපාංග කීපෙම කතා කරා. මෙතන හරි කම්බිය හරියා ගැලනෝමීටරය හරි 5 කිලෝ ඕම් හරි ඊට පස්සේ බලමු අපි මෙයා දාන්නේ කියලා K2 යතුරු. හරි. ඊට පස්සේ නෑ ඊට කලින් මම K2 යතුරට කලින් එන්නම් මෙන්න මෙතන ස්පර්ශකය සර්පණ ස්පර්ශකය. හරි. මෙතන කියනවා නම් මෙති සර්පණ ස්පර්ශකය. හරි. එතකොට සර්පණ ස්පර්ශකය සාමාන්‍යයෙන් අපි හදන්නේ සර්පණ ස්පර්ශකය එයා හදලා තියෙන්නේ මේ විභවමාන කම්බිය හදන ලෝහයෙන්මයි. එහෙනම් මේවා ලියන්න ඕන සර්පණ ස්පර්ශකයේද සාදා ඇත්තේ විභව කම්බිය සාදා ඇති ලෝහයෙන්මයි. ඒකට හේතුව හොඳ ස්පර්ශයක් ලබා දීම සඳහා. හරි? එතන ලියලා තියන්න සර්පණ ස්පර්ශකයේද සාදා ඇත්තේ විභවමාන කම්බිය සාදා ඇති ද්‍රව්‍යයෙන්මයි. ඒකට හේතුව හොඳ ස්පර්ශයක් ලබා දීම සඳහා. ඊට පස්සේ ඊට අමතරව එතන වැදගත් කරුණක් තියෙනවා මේ සර්පණ ස්පර්ශකයේ. අපි දැන් කියවනේ සන්තුලන ලක්ෂයක් හොයනවා කියලා මේක උඩ තියලා. හරි. මෙතන විභවාන්තරයට සමාන වෙනවා. ඒ කියන්නේ ගැලනෝමීටර පාඨාංකයේ ශුන්‍ය වන මෙතන ලක්ෂයක් හොයන එක තමයි මේකෙන් කරන්නේ. එතකොට අපි මේ සර්පණ ස්පර්ශකය කියන එක මේ විභවමාන කම්බිය දිගේ ඇදගෙන යන්නේ නැහැ. දැන් ඔයාලා හිතනවා නම් මේක ඇදගෙන යද්දී අපිට ලස්සනට හොයාගන්න පුළුවන් කියලා. එහෙම ඇදගෙන යන්නේ නැහැ. එතකොට මේ කම්බිය තනින් තන පළුදු වෙන්න පුළුවන්. පළුදු වුණොත් හරස්කඩ වෙනස් වෙනවා.
හරස්කඩ වෙනස් වෙනවා අඩු හෝ වැඩි වුණාම ප්‍රතිරෝධය වෙනස් වෙන්න පුළුවන්. හරි? එහෙනම් කම්බි පළුදු වෙන නිසා හරි? ඒකාකාර බව නැති වෙන නිසා අපි සර්පණ ස්පර්ශකය කම්බිය මත ඇදගෙන නොයා යුතුයි. හරි? ඇදගෙන ගියොත් මොකද වෙන්නේ? හරස්කඩට හානි වෙන්න පුළුවන්. හරස්කඩ වෙනස් වෙන්න පුළුවන්. හරි? වෙන එක හේතුවත් එතන ලියලා තියන්න. කම්බි ඒකාකාර බව නැතිවීම නිසා ඊම ඇදගෙන යන්නේ නැහැ. හරි? හරි. ඒක ලියලා තියන්න. හරි. ඊට පස්සේ හරි. දැන් ඔක්කොම ටික හරි. එතකොට සර්පණ ස්පර්ශකය හරි. දැන් යම් යාට K2 යතුරට K1 යතුරෙන් යමු. නෑ. E නෝට් කියන මේ EMM ල ඇකියුමුලේටරේ හරි 5. කියන්න E නෝට් කෝෂය එන්නේ අපි ඒකට භාවිත කරන්නේ EMM ල ඇකියුමුලේටරයක්. EMM ල ඇකියුමුලේටර් නැත්නම් නිකල් කැඩ්මියම් කෝෂ දෙකක් භාවිත කරනවා. මේ කෝෂය වෙනුවට. හරි? හරි. ඒකට හේතුව අපිට පුළුවන් මේ EMM ල ඇකියුමුලේටරේ හරි මේ පරීක්ෂණේ පුරාවටම මේ කම්බි දෙක අතරට නියත විභවාන්තරයක් ලබා දීම සඳහා හේතුව මේක භාවිත කරන්න හේතුව පරීක්ෂණේ පුරාවටම AB අතරට නියත විභවාන්තරයක් දෙන්න පුළුවන්. AB අතරට නියත විභවාන්තරයක් දෙන්න පුළුවන්. නැත්තම් ලියන්න පුළුවන් කම්බි හරහා නියත ධාරාවක් පවත්වා ගැනීමට. ලකුණු දෙකටම උත්තර දෙකටම ලකුණු හම් වෙනවා. හරි. කම්බි හරහා නියත ධාරාවක් තබා ගැනීමට හෝ AB කම්බි අතර නියත විද්‍යුත්ගාමක බලයක් කියන්නේ නියත විභවාන්තරයක් පවත්වා ගැනීමට තමයි මේ EMM ල ඇකියුමුලේටරයක් දාගන්න හේතුව. හරි. හරි. ඒ වගේම මෙන්න මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. හරි. මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. මේ අම්ල ඇකියුමුලේටරේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ගොඩක් අඩුයි. ගොඩක් අඩු වුණාම හරි. ගොඩක් අඩු වුණාම මේ පරිපතේ තියෙන හරි. මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩු වුණාම අපිට කෙලින්ම කියන්න පුළුවන් මේ අග්‍ර දෙක අතර විභවාන්තරය ආසන්නව සමානයි මේ 2 වෝල්ට් කියන්නේ මෙයාගේ විද්‍යුත්ගාමක බලයට සමානයි කියලා. අන්න ඒකත් වටිනවා අපිට. සමහරක් අවස්ථාවලදී මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩු වීම හරි. ඒතකොට මෙයාගේ විභවාන්තරයම මේ දෙපසට ගන්න පුළුවන්. නැත්තම් මේකට කොටසක් හානි වෙනවනේ. අභ්‍යන්තර ප්‍රතිරෝධය නිසා. ඒතර අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩු වීමත් මෙයා ගැනීමට හේතුවක් වෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩු වීම. හරි. එකක් එතකොට මේ කරා නියත විභවාන්තරයක් පවත්වා ගැනීම සහ මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩු වීම තමයි මේකට EMM ල ඇකියුමුලේටරයක් භාවිත කරන්න හේතුව. හරි. එහෙනම් යත් හරි. ඊළඟට දැන් තව දෙන්න ඉන්නේ K1 යතුර සහ K2 යතුර. හරි. K1 යතුර. අපි මේ K1 යතුරට ගන්නේ මෙතන තියෙනවා යතුරු වර්ග දෙකක්. තකන යතුර සහ පේන යතුර කියලා. තකන යතුරක් කියලා කියන්නේ මෙන්න මෙහෙම ඇත්තටම ටැප් කී කියලා කියන්නේ යතුරු වර්ග දෙකයි. තකන යතුරයි පේන යතුරයි. අර දෙමන් ස්විච් එක කියලා જાතියක් තියෙනවා විශේෂයෙන් භාවිත කරන්න කියන්නේ. පරිපතයක් සංවෘත සහ විවෘත කරන්න භාවිත කරන්නේ. පරිපතේ සංවෘත සහ විවෘත කරන්න භාවිත කරන්නේ තකන යතුරයි පේන යතුරයි. එතකොට තකන යතුරක් කියලා කියන එක අපි දන්නවා මෙන්න මේ වගේ එකක්. ඔන්න ඔය විදිහට සර්කිට් එක මෙතනින් තද කරාම මේ සර්කිට් එක සංවෘත වෙනවා. ඇතරියම ආයෙත් ඔය උඩට යනවා. ඒතර පේන යතුරක් කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. මෙන්න මෙහෙම පේනුවක් තියෙනවා. ඔය ඇනේ ඕක ඇසර දැම්ම ගමන් මේ පැත්තේ කියන කරන්ට් එක මේක හරහා සංවෘත වෙලා මේකෙන් කරන්ට් එක මේ පැත්තට යනවා. හරි? එතන මේකේ පේන යතුර කියන්නේ මේක දැම්ම වෙලේ ඉඳලා මේක හරහා කරන්ට් එක යනවා. දැන් මේක නම් ඔබාන ඉන්න තාක්කල් ඉන්නවා. ඇතරපුවම නැති වෙනවා. මේක දාපු වෙලේ ඉඳලා කරන්ට් එක යනවා. ඒතර සාමාන්‍යයෙන් අපි මේ K1 වෙනුවට හරි අපි භාවිත කරන තකන යතුර. ඒකට හේතුව හරි මේක
පේනු යතුරක් දාලා මේව කරන්න මේ සර්කිට් එකේ හැම වෙලාවෙම කරන්ට් එක යනවා. හැම වෙලාවෙම කරන්ට් එක යනකොට මේ E නෝට් කියන එක කෙනා විසර්ජනය වෙනවා ටික ටික. يعني විද්‍යුත් ගාමක බලය 2 වෝල්ට් කියන එක කෙනා අඩු වෙනවා. එහෙම වුණොත් K කියන එක කෙනා වෙනස් වෙනවා. K කියන එක කෙනා වෙනස් වෙනවා. එහෙම වුණොත් අපේ පරීක්ෂණේ වැරදි. ඒක නිසා අපි කරන්නේ මේ K1 වෙනුවට මොකක්ද දාන්නේ? ටකන යතුරක්. එතකොට ඒකට හේතුව හරි E නෝට්. ඒ කියන්නේ E නෝට් බැටරිය ඉක්මනින් විසර්ජනය වීම වැළැක්වීමට හරි E නෝට් බැටරිය ඉක්මනින් විසර්ජනය වීම වැළැක්වීමට එතන අපි K1 කියලා ස්විච් එකක් දාලා තිනවා. ඒකට දාන්නේ ටකන යතුරක්. හරි පේන යතුරක් භාවිත කරන්නේ නැහැ. හරි ඊළඟට මේ K2 වලට ගන්නේ අපි පේන යතුර. ඒකට හේතුව ඔයාලට පේනවා මෙන්න මේකේ මේ සර්කිට් එකේ සමතුලිත වෙලාවේ සන්තුලනය වෙන වෙලාවේදී ධාරාවක් ගලන්නේ නැහැ. ඉතින් එහෙනම් ප්‍රශ්නයක් නැහැ. පේන වතුරක් දාලා මේවා කරනවා. හරි. දැන් මම අහනවා මේ ස්විච් එක දාන්නේ කොයි වෙලාවටද කියලා. ඒතර පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ. මේක දාන්නේ කොයි වෙලාවටද? මේක සන්තුලනය ගන්න කලින්ද මොන වෙලාවෙද කියලා. හරි. ඒක ගැන පොඩි විස්තරයක් මම දැන් කරන්න. හරි. දැන් ඔන්න මම ආයෙ ප්‍රැක්ටිකල් එක කරලා පිළියෙල ටික කියාගෙන යනවා. ඉස්සලම කරන්නේ මේ සර්කිට් එක මෙහෙම ගහලා මෙතන බැටරිය සම්බන්ධ කරලා හරි මේක දාන්නේ නැහැ. මේ ස්විච් එක දාන්නේ නැහැ. හරි තවම දාලා නැහැ. ඕෆ් කරලා තියෙනවා. හරි දැන් මේ සල්පන ස්පර්ශකෙ මෙතන තියෙනවා. හරිද? අර ඉස්සෙල්ලා වගේම හරි මේ පැත්තට ගියා. මේ කෙළවරේ තිබ්බා. හරි අනිත් කෙළවරකට ගියා. එහෙනම් දැන් දන්නවා අනිවාර්යයෙන්ම අතරමැද සන්තුලනයක් තියෙනවා කියලා. එහෙනම් මං හරි තනින් තන තියා බලමු. හරි තනින් තන තියා බලනවා කියපින්ද මම මේක පොඩ්ඩක් මේකත් විස්තර කරන්න. මේ හරියටම සන්තුලනයක් ගන්න කොහොමද කියන එකත් මම පැහැදිලි කරන්න ඕන. හරි හරිම සන්තුලනයක් ගන්න කොහොමද කියලා. සන්තුලනය තනින් තන තියන්නේ නැහැ අපි සාමාන්‍ය. හරි ඒකට ක්‍රියාදාමයක් තියෙනවා මම ඒක මතක් කරනවා. හරි එතකොට අපි හිතමු මේ තනින් තන තියලා මොකද කරන්නේ? සන්තුලනය වෙන්න ඕන වෙන්න තනක් අපි හොයාගන්නවා. හරි මම ඒක පැහැදිලි කරනකො මෙතන. එතකොට මේ දෙක හරි මොන මෙහෙම වෙන්නේ. එහෙනම් ඊළඟ කරුණ හැටියට ලියා ගන්න සන්තුලනය ලබා ගන්න ආකාරය. සන්තුලනය ලබා ගන්න ආකාරය. හරි ඉස්සලම කරන්නේ මේ සර්පණ යතුර ඒහි තියෙනවා. බලන්නම කරන්නේ සර්පණ යතුර ඒ වල තියෙනවා. සර්පණ යතුර ඒ වල තියෙනවා. හරි. දැන් එතකොට අපිට මෙහෙම එකක් පෙන්නයි. හරි. ඊළඟට මොකද කරන්නේ? සර්පණ යතුර B වල තියෙනවා. සර්පණ යතුර B වල තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ පැත්තට ගිහිල්ලා පෙන්නනවා. හරි. දැන් දන්නවා අතරමැද කොහේ හරි සන්තුලනයක් පෙන්නනවා කියලා. ඊළඟට කරන්නේ කම්බියේ හරි මැද තියෙනවා. මැද තියෙනවා. හරි. කම්බි මැද තිබ්බාම අපි තුන් මෙන්න මෙහෙම උනායි කියලා. හරි. කම්බි මැද තිබ්බාම මෙන්න මෙහෙම වැඩක් වෙනවා. මෙතන පෙන්වුවේ කියමුකෝ. හරි. කම්බි මැද තිබ්බම ඔන්න උතර පෙන්නනවා. හරි. එහෙනම් අනිවාර්යයෙන්ම දැන් මම මෙතන මේක අඳින්නම්. මෙතන තිබ්බාම මෙහෙට පෙන්වනවා. මෙතන තිබ්බාම මෙහෙට පෙන්වනවා. මෙතන තිබ්බාම මෙතන පෙන්වනවා. එහෙනම් අපි තව දුරටත් මේක අරන් යන්න ඕන. දැන් අපි මෙතනනේ තියලා තියෙන්නේ. හරි. තව දුරටත් මෙහෙට ගෙනියනවා කියන්නේ තව දුරටත් මේ දර්ශකයේ කරකින මේ පැත්තට. මෙහෙට අරන් යන්න කරකින. මෙහෙට ගෙනියන්න මෙහෙට කරකින. එහෙනම් අපි දන්නවා දැන් ආයි මේකේ අතරමැද තියලා තේරුමක් නැහැ කියලා. අයියෝ මේක මෙතෙන්ට ගෙනෙනවා කියන්නේම මෙතෙන්ට ගෙනවා කියන්නේ තව දර්ශකයේ මේ පැත්තට කරකිනවා. දැන් අපිට ඕන බිඳුවට අරන් යන්න. එහෙනම් අපි කරන්නේ මේ කැලේ රිජෙක්ට් කරලා දානවා. මෙතනින් එහා කොහොමද නැහැයි කියලා. එහෙනම් අපි මේ අතරමැද කියලා තේරුම් ගන්නවා. ඊළඟට මොකද කරන්නේ? මේකේ අතරමැද තියෙනවා. හරි? මේකේ අතරමැද තියෙනවා. මේකේ අතරමැද තිබ්බාම අපි දකිනවා මෙන්න මෙහෙට ගිහිල්ලා තියෙනවා. දැයිද? මෙහෙට ගිහිල්ලා තියෙනවා. දැන් එන මොකද කරන්න ඕනේ? දැන් තව ටිකක් මෙහෙට ගෙනියුවොත් තව හැරෙනවා. එහෙනම් අපි තීරණය කරනවා මෙතනින් එහා කැලෙත් නැහැ මේක උඩින් තියෙන්නේ. අන්න ඔහොම මැද තියතියා අපි හරිම සන්තුලනට එනකන් ටික ළඟට අරන් එනවා. අරන් යනකොට ඔයාට පේනවා මෙහෙම අපිට හිතුව මනාපෙට තනින් තන මෙහෙම තියන්නේ නැහැ මේක. හරි? තේරුම් ගන්න එක. මෙතන තියෙනවා මෙහෙම නැහැ.
හරියට මෙතන තිබ්බ මැද තිබ්බා. ඊට පස්සේ අපි තීරණය කරනවා මේ කොටස එන්න විදිහක් නැහැ කියලා තීරණය කරලයි අපි හරි මැදට අරන් ඉන්නේ. පැහැදිලිනේ? හරි. එහෙනම් අපි තුමු දැන් සන්තුලනේ ආසන්නයටම ආවා කියලා. අපිට ඕනම තැනක් හම්බුණා. මෙතන තමයි සන්තුලන වෙන්නේ කියලා අපි හොයාගත්තා. මම මේ ඇඳලා තියෙන්නේ මේ මෙතනින් ඇඳෙන්න ඕන ගැලනෝමීටරය උතනින් ඇඳලා තියෙන්නේ. හරි. දැන් ඔහොම ආවම අපිට මොකද කරන්න ඕනේ? මේ 5 ඕම් දැන් මේ සර්කිට් එකේ මෙතනින් ධාරාවක් ගලන්නේ නැහැ. ගැලනෝමීටරේ මෙතන ශුන්‍ය වෙනවා කියලා දැනගත්තට පස්සේ අපිට මෙන්න මේ 5 කිලෝ ඕම් ප්‍රතිරෝධය වැඩන්නේ. එතකොට මේ 5 කිලෝ ඕම් ප්‍රතිරෝධය අපිට මේ සර්කිට් එකෙන් අයින් කරගන්න අපි මෙන්න මේ K2 යතුර මෙතනින් සංයුත කරනවා. කියන්නේ K2 යතුර දානවා. හරි? එහෙනම් හොඳට මතක තියාගන්න ඕන K2 යතුර අපි දාන්නේ සන්තුලනය මෙන්න මේ හරි කියලා දැනගත්තට පස්සේ ඊටාම ආසන්නයට ගෙනිලා සන්තුලනය එතන ගැලනෝමීටර් පාට අංකය 0 කියලා දකින්න වෙලාවේ තමයි K2 යතුර අපි දාලා 5 කිලෝ ඕම් ප්‍රතිරෝධය. එතකොට මේක අග්‍රලුහුවත් වෙනවනේ. එතකොට මේ සර්කිට් එකෙන් අයින් වෙලා යනවා. එතකොට විභවමානය සම්බන්ධයෙන් වැදගත් කරුණු ටික ඕකයි. හිමීට බලන්න කරුණු එකෙන් එකට තේරුම් ගන්න මේ හැම කරුණක්ම වැදගත්. කොයි වෙලාවක හරි මේ ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒකින්ද පැහැදිලිව මේ දේවල් ඔළුවට දාගන්න ගමන් නෝට් එක හදාගන්න. මේ හරි. එච්චර තමයි කියන්නේ.